සිත් සයුරු පතායස ඉසුරු කොහෙදෝ යන්නේ දමා තනිකර දිනු ගම සොඳුරු. good morning. අපි ඊයේ පොඩ්ඩක් එනකොට රෑ වුණා. මේ ඉතින් වීඩියෝ මුකුත් ගන්න උනේ නැහැ වැස්සේ ආවෙත්. ඉතින් අද උදේම නැගිට්ටා. උදේම කියන්නේ උදේම නෙමෙයි නෙන් 8 විතර ඇති. පොඩක් ඉන්න විලායකින් පොඩ පල්ලෙහාට ආවා. ඒ පල්ලෙහා තියෙනවා මේ වෙල්ලයා. වී වගා කරලා තියෙන්නේ. මාරු ලස්සනයි එතන මේ වටේ view එක තමයි ගොඩක්ම ලස්සන. අපි එතනට යමු පොඩ්ඩක් බලලා එන්න කොහොමද කියලා ක්වොලිටිය. ඇත්තට මේ මිනිස්සු මාර හොඳයි. ඒ කියන්නේ මාර ෆ්‍රෙන්ඩ්ලි. ඕන මිනිස්සෙක් මාර විදිහට උදව් කරනවා. මිනිස්සු ගැන නම් මනුස්සකමක් ඉන්නම් කියන්න වචන නැහැ. මේ මිනිස්සු පට්ටම හොඳයි. ආයෙත් එන්න හිතන ඒ කියන්නේ එන්න ආස හිතන තැනක් මේක. අපිත් එකපාරක් ආවා. ඒ ඇවිල්ලත් මේ සෙට් වෙච්ච මිනිස්සු තමයි. ඉඳ තමයි අපි ආයෙත් පාරක් ආවේ. ඉතින් එහෙම දැන් හරි අඩුයි. පෙරත් තැන් වල ඉතින් මිනිස්සු ගැන ඉතින් කියන්න ඕනේ නැහැ. ඒ අතින් මේ මිනිස්සු මාරම හොඳයි. අපි ඉන්නේ මෙන්න මෙතන ඉඳියේ. වාහන පිය පාක් කරලා දිනවා. මෙන්න මෙතන තමයි ඉන්නේ. ඔයාලත් සුපීම් ප්ලේස් එක. ඔයාලත් මේ නම්බර් එකට කතා කරලා ඉස්සර ආගෙන එනියක් දාගෙන එන්න මෙතනට. බලන්න මයි ලක්ෂණ. ඉතින් යන්නේ මෙන්න මේ ගෙදරට. වෙන vibe එකක් තියෙන, වෙන view එකක් තියෙන. ඒ ලස්සන ගෙදරට යන්න ගන්න අපි. ලීක්සෙන් වඩා කරලා දෙන්න. ini strawberry gas පේනවද මේවා නිකන් මේ මෙහි කැලේ හැදෙන්නේ තව දින gas නා හොයන්න බෑ හොයන්න ඕනේ අස්සරින් එනේ මිංචි කොළක් තියෙනවා Kunci mereka
ඉන්නේ මන්දාරනුවර තේවත්ත මැදේ. අයිති වෙන්නේ ගොඩ පිටියට. අපි පේනවා අතන පිටුදලාගල කන්ද ටවර් එකෙන් පේනවා. අපි ඉන්නේ තේවත්තක් මැද්දේ උඩම වැඩි කන්දම් මුදුනේ ඉන්නේ. ඉතින් මේ ඇන්ටිලරියක් ඉන්නවා තේදලු කඩන. බලන්න. කුඩ පිටේ බඳන් බයිනවා කන්දවදී මම දැක්කේ කුංග කලකට පස්සේ ජනි මක්කලංගත් කමතන් ඉතින් කාගෙතස් මහල හොරන් අඩි පකල මේ දිනවරුන් වෙච්චි තොට්ටම ඔය වගේ කියාවේ මටම කරචරාවි ආතියා මොකද්ද මට වීල කරන්නේ මදාරා මල් අතර සැඟවූ ප්‍රේම ආලක මණ්ඩපේ මියන තුරු සොඳුරුතම රතිගෙන නුඹ තමා මන්දෝදරී කාරණා මං කියන්නම් පැරෙනා හිත හදන්නම් වේදනා පිස නිවන්නම් ගාවනාමා මන්දෝදරී අපි මන්දාරනුවරින් ආවා කබරගල වත්තට. වත්තේ කන්ද මුදුනටම ආවා. අපිට මෙතනට වේනවා පිටුදලාගල කන්ද. එදින පුංචි පිටුදලාගල. අපි කඳු වලින් වටයක් ගහලා ආවා. කොළපත නැල්ල සම්පූර්ණ view එක බලා ගන්න. ඉතින් එන ගේමක් දීලා කන්ද උඩටම ඇවිල්ලා අපි ආ view එකට.